මේ පැරණිතම බණ මඩුවක්. බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පියෝ දැනගත්තා ධර්මදේශනාවක් දේශනා කරන බණ මඩුව කොයි ආකාරයට වෙන්න ඕනේද කියන එක. මේ ඉහළම තියෙන්නේ පිරමීඩයක්. පිරමීඩයකට තමයි කේතුආකාර මුදුනක් තියෙන්නේ. කේතුආකාර මුදුනකට තමයි විශ්වයේ ශක්තිය එකතු කරගන්න පුළුවන් වෙන්නේ. අද වන විට මේ තාක්ෂණය අපිට දැක බලා ගන්න නැහැ. ඒ වගේම මේ හතර පැත්තට තියෙන දොරවල් පැරණිතම බණ මඩුවක අපිට දකින්න පුළුවන් වෙනවා මහ පොළොව සකසලා තියෙන විදිහ. ශක්තිය ගබඩා වෙන ආකාරයට ශක්තියෙන් ඵල නෙලා ගන්න පුළුවන් වෙන ආකාරයටයි මේ මහ පොළොව සකසන්නේ. මේකේ දේවපාදයේ තියෙනවා, මේකේ බ්‍රහ්මපාදයේ තියෙනවා. දැන් බලන්න මේ ආකාරයට මේ වේදිකාවක් උස්සලා තියෙනවා මේ විදිහට. ඇයි මෙහෙම කරලා තියෙන්නේ? මේක තමයි ශක්තිය අවශෝෂණය කිරීම උදෙසා සිදු කරපු නිර්මාණ. එතකොට මේ තමයි අර පිරමීඩේ යට කේතුආකාර මුදුනේ යට පොළවේ කොටස මේ. ස්වාමින් වහන්සේ නිසකවම වැඩ ඉන්න ඕනේ මෙතන. ඇයි මෙතෙන්ට තමයි ශක්තිය එකතු වෙන්නේ. අනගාരിക ජීවිතයක් ගෙවන, බ්‍රහ්මචාරී ජීවිතයක් ගෙවන කෙනෙකුට තමයි මේ ස්ථානය අයිති වෙන්නේ. එතකොට මේ ස්ථානයේ ඉඳන් ධර්මයේ දේශනා කරන විට නිවැරදි ධර්ම මඟ කියා දෙන්න පුළුවන් වගේම තමයි ඒ ධර්ම දේශනාවේ අග්‍රඵලය ස්වාමින් වහන්සේට අහන ශ්‍රාවක දෙව් මිනිස් බඹුන් මේ සියලුම දෙනාට ඒ අග්‍රඵලය නෙලා ගන්න පුළුවන්. ඒ විදිහට තමයි ආදී බණ මඬු නිර්මාණය වුණේ. මේවා ඇත්තටම අප සොයා බැලිය යුතුයි.